හරි චුටි පුතේ අපි මෙච්චර දවසක් මගේ අම්මයි තාත්තයි පුතාලා කොච්චර ආදරෙන් බලාගත්තද කියලා දන්නව නේද මගේ පුතේ? චූටි පැටව් දස මාසයක් මාස 10ක් මගේ පුතේ. මාස 10ක් මගේ අම්මා චූටි පුතාගේ අම්මා එයා ඔයාගේ බණ්ඩියේ තියාගෙන හරි ආදරෙන් බලාගත්තා මගේ පුතේ. දන්නවද පැටියෝ අපේ අම්මා අපිට කොච්චරනම් ආදරෙයිද කියලා? අම්මා කොයිතරම් වේදනාවක් විඳද දස මාසයක් අම්මගේ කුසේ අපි ඉන්නකොට පුතේ අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ. ඔයාට දැවිල්ල හැදෙයි කියලා. රස්නෙන් උණු වතුර ටිකක් බිව්වේ නෑ පුතේ. ඔයාව පිච්චෙයි කියලා. ඔයාට රස්නේ දැනේ කියලා. පුතේ කුසේ ඉන්න ඔයාට රස්නේ දැනේ කියලා තමයි මයි පුතේ එහෙම කළේ. පුතේ එයා හයියෙන් ඇවිද්දෙවත් නෑ. චූටි පැටියත් බඩේ තියාගෙන හෙමිහිට කකුල් තියලා ඇවිද්දේ මගේ පුතාට අම්මා හයියෙන් ඇවිද්දොත් රිදෙයි කියලා මගේ පුතේ. අම්මා මාස 10ක් එහෙම කුසේ තියාගෙන මගේ චූටි පුතාව තියාගෙන ඉන්නකොට මගේ පැටියා බඩ ඇතුලේදී හරිම විසේ චුට්ටක් දඟලනවා පයින් ගහනවා. ඒ වුණාට අම්මට ඒ වේදනාව හරි අමාරු වුණාට අම්මා චූටි බණ්ඩිය අතගාලා මගේ චූටි පැටියට හරි ආදරෙන් ඒ බණ්ඩිය අතගෑව පුතේ. ඒත් මගේ පුතාට තියෙන ආදරේට. ඊට පස්සේ මගේ පුතේ මගේ පුතාව බිහි කරන දවසේ මේ ලෝකෙට එනකොට අම්මල්ලේ විලක් මැද යටිගිරියෙන් කෑ ගහලා ඔයාව බිහි කරද්දී ඒ වචනවල වේදනාව කියන්න බෑ රත්තරනේ. ඒ සේරම වේදනාවල් අමතකුණාලු අම්මට මගේ පැටියා අඬන සද්දෙට. ඊට පස්සේ එයා ඔයාගේ තුරුල්ලට අරගෙන රතු ලේ ටික සුදට හරවලා මගේ චූටි පුතාට පෙව්වා මගේ පුතේ. ඒ වගේම ඔයා අඬනකොට අම්මා රෑ එළි වෙනකන් නිදි මරාගෙන මගේ චූටි පුතාව බලාගත්තා මගේ පුතේ. ඊට පස්සේ මේ වගේ මොන්ඩිසෝරියට එවලා ඔයාගේ අම්මා ඔයා පළවෙනි දවසේ මෙහෙම මොන්ඩිසෝරියට එවලා හයියෙන් අඬද්දී මගේ පුතා පේන්නේ නැති දුරට ගිහිල්ලා මේ අම්මත් හොරාට ඇඬුවමයි පුතේ. අව්වේ ඕන තරම් ඉන්නේ නැති මොන්ඩිසෝරිය ඇරෙනකන් රත්තරනේ. එහෙම අම්මට ඔන්න අද ඔයාට ලං වෙලා කියන්න වෙලාවක් තියෙනවා මගේ පුතේ. අම්මගේ ළඟට තුරුල් වෙලා මගේ පුතා කියන්න මගේ අම්මට මං ගොඩක් ආදරෙයි කියලා. මේ වෙලාව තමයි මගේ පැටියට ඒක කියන්න තියෙන හොඳම වෙලාව. මගේ චූටි පුතා අනිත් පැත්ත හැරිලා ඔයාගේ අම්මා ගාවට ගිහිල්ලා අම්මගේ බණ්ඩිය චුට්ටක් කිඹල කියන්න මගේ චූටි අම්මට මං ගොඩාක් ආදරෙයි කියලා. අර බලන්නකෝ අපේ රෙසින්දි පැටියා නම් ඒක කළා. කො බලන්න අනිත් චූටි පැටවුතුත් ගිහිල්ලා කරන්න. කො අර අම්මව බදාගෙන අම්මට චූටි එකක් දෙන්න බලන්න. අම්මලා ළඟට ගමු අම්මගේ ඒ චූටි පුතාවයි දුවයි. කඳුළු හංගා තලා දැසින් මෙතයි කීමට නොහැක නිම්මා ඉවසුවා දුන් රිදුම් අපමණ මුළුගතම දරු පෙමට නිම්මා. තුරුළු කරගෙන පුංචි පැටවුන් හදේ ගින්දර ඉවත දැම්මා. කියන්නට බෑ දරුවනාමින්
කරන මෙහෙවර කන්ද අම්මා. මහා සයුරට වැඩි ඇගේ වේදනාවේ කඳුලැලි දැලි වලංවල දැලි අතුල්ලා ගෙවෙයි සේරම දෑංගිලි. කකා ලිපගිනි බිබි දුම්ගුලි අනා කැව්වා බත්ගුලි සලු පිළිදමට සැරසිලිද කර අම්මා ඇන්දා වැරහැලි. හරි චූටි පුතේ, දැන් මගේ පුතා ඔය බුලත් හුරුල්ලා මගේ අම්මට දීලා අපි ලස්සනට ගාතාව කියලා වඳිමු අපේ අම්මට. දස මාසේ උරේකත්වා පෝසේසි බුද්ධි කාරණං ආයුධිඝං වස්ස සටං මාතු පාදං නමාමහං. පිය සෙනෙහසට කවිගේ ලිය වුණාමදි අම්මාවරුන් විතරද මතු බුදු වන්නේ. ඇත්තටම පුතේ අපි තාත්තා ගැන ටිකක් කතා කරනවා අඩුයි. ඒ තාත්තා ටිකක් සැර නිසා. නමුත් අම්මගේ සෙනෙහසට වඩා අපච්චිගේ සෙනෙහස මහා මිරකටත් වඩා උසයිලු. දන්නවද ඔයාගේ අපච්චි ඔයාට කොයි තරම් ආදරේද කියලා? ඔයා වෙනුවෙන් ඔයාගේ අපච්චි උදේ 3-4 ඉඳන් නැගිටලා කහට උගුරක් බීලා මුදල් හොයන්න වැඩට යනවා. උදේ ඉඳන් හවස් වෙනකම් අවුව පින්න වැස්සගෙන නොතකා වැඩ කරලා දහඩිය වගුරමින් දහසක් හීන තියාගෙන අපච්චි වැඩ කරේ. එයාගේ බඩකට පුරවන්න නෙමෙයි මගේ පුතේ. මගේ පුතාගේ මගේ දෝනිගේ බඩ පුරවන්න. එහෙම අතේ කරගැට එනකන් වැඩ කරලා හවසට ගෙදර ඇවිදින් එයාගේ බත් පිඟාන අක්තර ගන්න කලින් මගේ පුතා කෑවද මගේ දෝනි කෑවද කියලා අහනවා. පුංචි කාලේ මගේ පුතා බත් කන්න නැතුව අම්මත් එක්ක හරියට ඔට්ටු වෙනකොට පුතාව දැකලා තාත්තා මිදුල වටේ දුව සෙල්ලම් කර බත් ටික කවන්න හරියට ඔට්ටු වුණා. දන්නවද මගේ පුතේ අපච්චි කෙනෙක් පුතෙකුට වඩා දුවෙකුට 1.1කින් හරි වැඩිපුර ආදරේලු. ඒ වගේම ඒ වැඩිපුරම ආදරේ දෝනිය ආදරේ කරන අපච්චිට දුක දරා ගන්න බැරි දවසක් එනවා. ඒ කවදද දන්නවද මගේ පුතේ? ඒ දෝනිව විවාහ වෙන දවසටලු. ඒ අපච්චි එදාට කාටත් හොරෙන් නිකක ගහ අඬනවා. තාත්තෙක්ට ලෙසියෙන් නැඬෙන්නේ නෑ. නමුත් එදාට එයා කාටත් හොරෙන් නිකක ගහ අඬන්නේ අපච්චිගේ මුළු ලෝකෙම ඒ දෝනි නිසා. කවදාවත් එයා ලස්සන්ට ඇඳුමක් ඇඳේ නෑ. ලස්සන ආයිත්තම් කනකර සෙල්ලම් බඩු මගේ දෝනිට මගේ පුතාට අරන් දීලා ඒ දිහා බලලා සතුටු වුණා. ඒ තරම් ආදරේ අපච්චිව කිසිම දවසක මද අරගන්න එපා මගේ පුතේ. මොකද මේ ලෝකෙ වැඩිපුරම ආදරය සෙනෙහස දෙන එකම ආදරවන්තයා ඔයාගේ තාත්තා විතරමයි. එහෙම ආදරේ තියෙන ඔයාගේ තාත්තගේ
කනට හිමීට ලං වෙලා කියන්න තාත්තේ මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ මගේ අප්පච්චිට කියලා. බලන්නකෝ ඒ මොහොත කොච්චරනම් ලස්සනයිද කියලා. ඇත්තටම ඒ වචන කීපය කියවෙනකොට මමත් කියේ මගේ තාත්තා ගාවට අපේ ලෝකේ ඇත්තටම දුවේකුගේ ලෝකේ රජ්ජුරුව තමයි අපේ තාත්තා. එහෙනම් අපි අපේ තාත්තට බුලත් අත දීලා වඳින ගමන් මෙහෙම කියමු. ගැඹුරු මුහුද මෙන් නිහඬම හඳා රළසේ මතුවන එම හඳ රඳා පියවරු දවසෙම දරුවන් හඳා රහසෙම අපමණ දුක්ඛිනි වින්දා. සුගතිය මිස දුසිරිත්කම් දුරුය සමාජයේ ලැබූ විත් ගරු සරුය නෙතුලෙන් තනු යහපත් දුදරුය තාත්තලාගේ පැලට බුදුවරුය. මගේ කඳුල් ඇලිය ඔහු හට රිදුමක්ය මගේ සිනහව ඔහු හට සතුටක්ය මගේ පිය නොව ඔබ ලද කිරුලක්ය තාත්තා මිනිසුන් මැද දෙවියෙක්ය. කරේ තියා බාලේ කළ හුරතල් තාත්ත මගේ ලොව විරුවය හැමකල් නැතත් පුදන්නට ගෙර පරසතු මල් පුදමි තාත්තට මම වන පසමල්. හොඳ පුතු වන්නට දිදී විදානය මිනිසත්කම් මට කලා ප්‍රදානය දිවියෙහි ලදසියෝ මහා නිදානය තාත්තහට අප වීය සදා. උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදං නමාමහං. ටික වතුර ආරගෙන පොල් කටුවකට නාවපු අයුරු මට කයියගේ උකුල මට අම්මේ ඔබේ පාපියුමන් කොට වැටෙනව කඳුළු මගේ දැසින් ඔබේ නාමට උයලාබට බිමට බැසැටි යමවාගේ බෙදලා පිඟානට දෙන රන් පැටිය මගේ
වෙනදා වගේ නොවෙයි අම්මේ බතරාස්නේ කියපු ගමන් මට කැව්වා අම්මා මගේ ලේටික කීරට ආරවාමා අට පෙව්වා දිවරැනෝ බාලාමා වෙනුවෙන් වෙහෙසෙව්වා මැදියම් රැයේ තෝටටගෙන නලවව්වා අම්මේ ඔබයි කප් බ්රුක මගේ සමදාම ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා වැදුවේ අම්මා බුදුන් දැක නිවන් දකිමැයි ආදර මගේ අම්මා ගියා ඈත පිටිසරගම් වලට පියා